හෙල්ලෝ ගේමර්ස් අද අපි බලන්න යන්නේ කොහොමද ඔයාගේ PC එකට ෆ්‍රී ෆයර් ඩවුන්ලෝඩ් කරන්න කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකෙන් සෙට් වෙමු. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනි ඔයාලගේ ඉන්ටර්නෙට් යන බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. මම මේ විදිහට මගේ Chrome බ්‍රවුසර් එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකේ සර්ච් බාර් එකේ සර්ච් කරගන්න ඕනි BlueStack 5 කියලා. මේ විදිහට සර්ච් කරගත්තට පස්සේ ඔයාලට එන පළවෙනි ලින්ක් එකේ ඒ සයිට් එකට යන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඕගොල්ලොන්ට කරන්න තියෙන්නේ මෙතන මේ download BlueStack කියන එක තියෙන්නේ. ඒක උඩ එකපාරක් ක්ලික් කරන එක විතරයි. ඔයාලට ඕන නම් පරණ version එකක් උනත් මෙතනින් දාගන්න පුළුවන්. ඔයාලගේ Windows එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඔයාලගේ 32 bit නම් 64 bit නම් ඒ වගේ බලලා දාගන්න පුළුවන් ඕගොල්ලන්ට. මගේ තියෙන්නේ i5 4 gen එකක් ඉඳන් මම දාගන්නවා මේ BlueStack 5 එක. මේ ඩවුන්ලෝඩ් කියන එක උඩ එකපාරක් උපුවම හරි. ඉතින් ඔයාලට ඩවුන්ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. මම දැන් ඩවුන්ලෝඩ් කරන්නේ මගේ එකේ තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකකින් අයින් වෙලා ඔයගොල්ලෝ එන්න ඔයගොල්ලෝගේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට. ඊට පස්සේ ඔයාලට වෙන්නේ මේ වගේ මේ BlueStack එකේ ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එක ඔයාලගේ රයිට් ක්ලික් කරලා run as administrator වලින් run කරගන්න. ඊට පස්සේ මෙතන yes දෙන්න. ඊට පස්සේ මගේ එක නම් මෙහෙම මේ එන්නේ මම මේක දැනටමත් ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා ඔයගොල්ලන්ට මෙතනින් වැටෙයි ඩවුන්ලෝඩ් කරනවා කියලා. ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට ඕනි ෆෝල්ඩර් එක කියන්නේ ඉන්ස්ටෝල් කරන්න ඕනි ලොකේෂන් එක චේන්ජ් කරන්න පුළුවන් එතන එන තැනින්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඒකත් චේන්ජ් කරනවා නම් චේන්ජ් කරලා හිටන් ඩවුන්ලෝඩ් now කියන එක දෙන්න. ඊට පස්සේ ටික වෙලාවකින් ඔයාලට බලා ගන්න පුළුවන් BlueStack 5 එක ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ BlueStack 5 app එක ඕපන් කරගන්න. මම මේ විදිහට ඕපන් කරගන්නවා. ඔයාලා ඉස්සෙල්ලාම යාලගේ ගේම් මේකට යන්නේ. ඊට පස්සේ ඔයාලා මේ හෝම් එකට එන්න. ඊට පස්සේ ඔයාලා මේ සිස්ටම් ඇප් කියලා එකක් තියෙනවා නේද? අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා Play Store එක බලා ගන්න පුළුවන්. ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙහෙම වැටෙන්නේ නැහැ. ඔයාලගේ account එකක් තියෙනවා නම් ඒකෙන් log in කියලා කියනවා. නැත්නම් account එකක් create කරන්න කියනවා. ඔයාලා account එකක් හරි ඔයාලගේ පරණ account එකක් හරි මේකෙන් sign in වෙලා හිටන් ඔයාලා මෙතන search කරගන්න පුළුවන් Free Fire කියලා. මම සර්ච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පෙන්වනවා මෙතන Free Fire එක. මේක නිකම්ම ඔයාලගේ ෆෝන් එක Android ෆෝන් එක වගේ. මම දැන්නවා Free Fire install කරලා තියෙන්නේ. ඉතින් මේක හොඳ ගේම් ප්ලේ එකක් friends. මේක lag වෙන්නේ එහෙම නෑ. ඔයාලට දැන්නවා පේන ඇති සාමාන්‍ය FPS යනවා වගේ 75 70 යනවා. ඉතින් friends ඒ ගණන් වලදී කොහොමද ගේම් එකක් lag වෙන්නේ නැහැ. සාමාන්‍ය ගේම් එකක් lag වෙන්නේ නැතුව ප්ලේ කරන්න FPS 60 එකක් තියෙනවා. අපි එනම් Free Fire එක ඕපන් කරගෙන බලමු. ඉතින් ඔයාලට පේනවා ඇති කිසිම අවුලක් නැතුව ලෝඩ් වෙනවා. කිසිම ලැග් එකක් බලා ගන්න නෑ අපිට.
ඔයාලට බලන්න පුළුවන් FPS 75 මම දාලා තියෙන්නේ 75යි. මම ඔයාලට ඒ ටිකත් පෙන්නන්න සෙටින් ටික. sorry friends මම සෙම හැදිලා ඉන්නේ friends මේ ඩාට් ටිකේ පායනවා. මේ අප්ඩේට් එකත් අම්මා මම මේ වෙලාවටම යන්නේ. මම මේ විදිහට මගේ account එකට log වෙනවා. log වෙලා මම ඉන්නේ. ඒ වලට වෙලා ඇති කිසිම lag එකක් එහෙම නැහැ මේ හොඳේ ස්මූත් විදිහට තියෙනවා lobby එහෙම මේ. ඔයාලට පේන ඇති. මේ pop up message එක කරන් බෑ කරන්න friends. ඒක ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඇටියෙම. මම ඔයාලට ඒ ටිකක් හදා ගන්න හැටි කියලා දෙන්නම්. ඔයාලට වෙන ඇති කිසිම lag එකක් එහෙම නැහැ friends. මේ විදිහට මගේ බංගල් account එක friends මම වැඩි free fire ගන්න මේක නේ අනිත් එකේ මේක එච්චර පාවිච්චි නැහැ. අපි බලමු Lone of App play කරලා friends. game එක load වෙනවා බලමු අපි බලමු මේක control හදලත් නැහැ friends මේක බලමු ස්මාර්ට් දාලා නෝක ඇති. බලන්න friends FPS යනවා 70 75ම යනවා friends. කිසිම lag එකක් නැහැ ඔයාලට පේනවා ඇති. ඊට කවුරු ගිහලා friends මම මේක වීඩියෝ ගහන්නේ නැහැ නේ. අඩෝ friends කෑවම ප්‍රෝ කෙනෙක් නේ උරියන් උන්නේ ඉතින් මම කියලා ඉතින් මම ඉතර ප්‍රෝ කෙනෙක් එහෙම නෙවෙයි මේ free fire play කරන්න යන්තම් ගහන ඉතින් මේ control අවුලලා තියෙන friends මේ මම control මාරු කරන්නේ මේ අර මගේ අනිත් account එකට ඒක තමයි ප්‍රශ්නේ ආලා තියෙන්නේ බලමු friends අපි play කරලා ඔයාලා පේන ඇති FPS එහෙම යනවා ඉතින් කිසි කේස් එකක් නැහැ no friends ඒවා ගණන් ගන්නවා වුණා. මේ වල මේලාදී කිසිම අවුලක් නැහැ ගන්න normal එකේ තියෙනවා friends. කිසි කේස් එකක් නැහැ ඔය. lag එකක් එහෙම නම් නැහැ friends. මගේ machine එකේ spec කිව්වොත් මගේ machine එකේ i5 4 gen එක friends. 8GB RAM මේ shift එක අයියෝ friends අනර එක මොකද දාලා මේ වෙන කීයක් මොකක්ද ගන්න friends පස්සේ බලන්න ඕනේ විදියට දැන් තමයි දුන friends එක කනාවට බලන්න friends මේරම ඉඳලා තියෙන්නේ ඉතින් ඔයාලා වෙන ඇති කිසිම අවුලක් නැතුව ලැග් වෙන්නේ නැහැ ඔක්කොම ගානට ස්මූත් එක යනවා friends
පේනවනේ කිසි ගානක් නැහැ මේ. ඉතින් ඔයාලට පේනන තමයි මම මේක මැච් එකක් දැම්මේ. කිසි අවුලක් නැහැ ෆ්‍රෙන්ඩ්ස්. ඔයාලට පේන ඇතිනේ. මම FPS දාලා තියෙන්නේ 75 තමයි. ඊට වැඩි දාන්න පුළුවන් මම දැම්මේ නැහැ. ඉතින් පේන ඇති ඔයගොල්ලන්ට කිසිම අවුලක් නැහැ. මම ඔයාලට සෙටින් ටිකක් පෙන්නන්නම් මේ බ්ලූ ස්ටැක් එකේ. ඔයාලට පේන ඇති මගේ ප්‍රොසෙසරේ පෝස් තියෙනවා 4ක්. මම ඒකේ මීඩියම් 2යි දාලා තියෙන්නේ. මෙතන මෙමරි අලෝකේට් එක දාලා තියෙනවා කස්ටම් 6ක් කියන්නේ GB 6ක් කියලා මෙතන දාලා තියෙන්නේ. performance mode එක balance කරලා තියෙන්නේ. මෙතන මේ enable high frame rate කියන එක ටික් එක දාලා හිටා මම මෙතනට දැම්මා මේ FPS 75. ඒ ගාන විතර friends. අවුලක් නැහැ නේද එතකොට? ඔච්චර තමයි friends තියෙන්නේ. ආයි display තියෙනවා මේ resolution ටිකමයි තියෙන්නේ. graphic තියෙනවා. ආයි මොකද්ද මේ දන්නේ මහ අමුතු ෆෝන් එක. මම දන්නේ නැහැ. ඔච්චරයි තියෙන්නේ friends. ඊට වැඩි දෙයක් නැහැ ඉතින්. ඔච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ ඕගොල්ලන්ට. කිසිම අවුලක් නැතුව ප්ලේ කරන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. මම ඔයාලට පෙන්නන්න මම ප්ලේ කරපු 2-3ක් ඇති. සේව් කරපුවා කොහෙද ඒවා තියෙන්නේ? බලමු. කිසිම අවුලක් නැහැ friends. අර පේන ඇති ඔයාලට FPS යන 70 ගණන්. 75ම තමයි එන්නේ මම දාලා තියෙන්නේ. 75නේ 90 දැම්මොත් ඒ ගන්නටත් යයි කියලා හිතනවා. මම ඒවට දැම්මේ නැහැ. ලැග් එකක් එහෙම આવොත් friends ඊට පස්සේ තව වාදයක් වෙනවා ඔකට. මේක දැම්මේ නැහැ මේක දාලා තියෙන්නේ ඒක හොඳයි. ඒක නා හොඳයි. 60 කියන්නේ කොහොමවත් ලැග් වෙන්නේ නැති ගානේ. තව friends ඒකත් ඔයාලට ආරාධනා කරනවා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා දිගටම. එහෙනම් මගේ channel එක subscribe කරලා ඉස්සරහටත් එකතු වෙලා ඉන්න. අද දෙන වීඩියෝ එක ඉවරයි මෙතනින්. මගේ gameplay එක ඔයාලා බලන්න.